අපි ඔබතුමාව වීරකේසරි මැදිරියට පිළිගන්නවා. ඉතා වැදගත්ම අවස්ථාවක තමයි අපි මේ සමුක සාකච්ඡාව පවත්වන්නේ. මේක අලුත් ප්‍රශ්නයක් කියන්නේ අලුත් නෙවෙයි. දැන් ඉස්සරින් නම් මේක අපේ ඉතිහාසය ගත්තාම අපි ද්‍රවිඩ ජාතිකයන්ගේ දේශපාලන විසඳුම් පිළිබඳ ගැටලුව. තාම මේක එහෙමම ඉදිරියට යනවා. විසඳුමක් නැහැ. දැන් අඩුවට චන්ද්‍රිකා මැතිතුමා ඉන්න කාලේ පවා එක යෝජනා ඉදිරිපත්. නමුත් තාම ඒක තීන්දුවක් නැහැ. ඔබතුමා තාම මොන වගේ මතයක දෙන්නේ මේ විසඳුම ලබා දීම පිළිබඳව? නෑ තමයි අපි එකින් එක පැහැදිලිව දැන් 13 වෙනි සංශෝධනයේ ශ්‍රී ලංකා ආණ්ඩු ප්‍රවේශාවේ කොටසන්නේ. අපි කැමති වුණත් නැතත් ඒක පවතින නීතියේ කොටසක්. ඒ කියන්නේ මේ රටේ ඉහළම නීතියේ කොටසක් ඒක. හරි? ඉතින් ඒක ක්‍රියාත්මක නොකර ඉන්න කාටවත් අයිතියක් නැහැනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙනවානේ සමස්තයක් හැටියට. කාටවත් අයිතියක් නැහැ මෙන්න මේ කොටස අපි ක්‍රියාත්මක කරනවා මේ කොටස ගැන අපි අමතක කරනවා කියලා. එහෙම ඉතින් දැන් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අද තියෙන තත්ත්වය මොකද්ද? උතුරු නැගෙනහිර පානක් නෙමෙයි කිසිම පළාත් සභාවක මහජන ඡන්දයෙන් පත්වෙච්ච එකම മന്ത്രിවරයෙක්වත් නැහැ. කොහෙවත් නැහැ. ඒක හරිද? දැන් බලන්න මේ පළාත් සභාවලට වෙන් කළා තියෙනවා විශාල මුදලක්. ඒ පළාත්වල මහජන වැඩ කටයුතු සඳහා. දැන් කවුද තීරණය කරන්නේ මේ මුදල් කොහොමද මේ පාවිච්චි කරන්න කියලා? ආණ්ඩුකාරතුමා. ආණ්ඩුකාරතුමා කියන්නේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා. ඇමරිකාවේ මේ ආණ්ඩුකාරවරුන් මහජන ඡන්දයෙන් පත් වෙච්ච නිලධාරිය. අපේ රටේ එහෙම නෙවෙයි. මහජන ඡන්දයෙන් පත් වෙන්නේ මේ ජනාධිපතිතුමා ඒගොල්ලන්ව නාම කරනවා. ඒතකොට ඒගොල්ලන්ගේ අතේ තමයි තියෙන්නේ මේ විශාල ධනස්කන්ධ මේ මහජන මුදල්. දේශපාලන පක්ෂයක කාගේවත් මුදල් නෙමෙයි මේ මහජන මුදල්. ඒවා වේදන් කිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛතාව. පාරක් හදනවාද, ජලාශය පිරිසිදු කරනවාද, පාසලක් දියුණු කරනවාද, රෝහලක් හදනවා මේ ඔක්කොම තීරණය කරන්නේ එක පුද්ගලයෙක් ආණ්ඩුකාරවරයා. ඒක හරියද? ඒක ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියට කිසිසේත් ගැලපෙනවද? ගැලපෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද කළ යුත්තේ? මේ මැතිවරණ හැකියතාක් ඉක්මනට පවත්වන්න ඕනේ. දැන් රජය කියන්නේ නෑ ඒක කරන්න බෑ. මේ මැතිවරණ ක්‍රමය ගැන පාර්ලිමේන්තුව තීරණයකට එන්න ඕනේ කියලා. ඉතින් ඒක කවදාවත් කරන්නේ නැහැ. කැටපේලා කියන්නේ හැකි මේ 20යි 29 වෙනතුරු මේ ආණ්ඩුවේ සම්පූර්ණ ජීවිත කාලය තුළ මේ පළාත් සභා මැතිවරණ පවත්වන්නේ නැහැ. ඒකට පැහැදිලි හේතුවක් තියෙනවා. ඒක පැවැත්වපු ගමන් හැමෝටම පැහැදිලි වෙනවා ඉස්සෙල්ලා තිබිච්ච මේ සහයෝග මට්ටම ජනතාවගේ කොච්චර අඩු වුණාද කියලා. ඉතින් මේක තියලා ඊට පස්සේ මැතිවරණ ක්‍රමයේ දෝෂ තියෙනවා. පළාත් සභා මැතිවරණ තරන්නේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයේ දෝෂ තියෙනවා. ඒවා හරි ගස්සන්න ඕනේ. හැබැයි ඒවා හරි ගස්සන්න තුරු මැතිවරණ පවත්වන්නේ නැහැ කියන තරකයකට කොහෙත්ම ඉඩක් නැහැ. ඉස්සෙල්ලා මැතිවරණ පවත්වන්න ඕනේ සර්වජන ඡන්ද බලය. මැතිවරණ නැත්තම් කොහොමද ප්‍රජාතන්ත්‍රවාදයේ සමාජයේ තියනවා කියලා තර්කය ගන්න. මැතිවරණය පවත්වන්න ඊට පස්සේ තියෙන දෝෂය හදාගන්න. මොතම අවස්ථාව තමයි 2009 යුද්ධ අවසන් වුණාට පස්සේ මේ දේශපාලන විසඳුම් ගැන කතා කරන්න ඒ වගේ 13 සම්පූර්ණ ක්‍රියාත්මක කරන්න. එවකට තිබු රජයේ උපත් පාර්ශ්වයක් වෙලා හිටියා. ඒ වෙලාවේ මේක කරේ නැත්තේ. නෑ ඒක කරන්න මේ උත්සාහ දරුවනේ. ඒ කියන්නේ එකඟත්වයකට එන්න අමාරුනේ ලංකාවේ විසංවාදී දේශපාලනය නිසා. ඕනෑම ප්‍රශ්නයක් සමග දැන් මෙතෙක් දුරට ওই ප්‍රශ්නය විසඳීමට ගත් සේටම වඩා විස්තර සහිත උත්සාහය තමයි 2000 වර්ෂයේ අගෝස්තු 3 වෙනිදා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය වෙනුවෙන් මම එතුමියගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අමාත්‍යවරයා හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු අංග සම්පූර්ණ කෙටුම්පත. ඒ තාමත් විස්තරයිතයි. හරි? ඉතින් ඒක ඇයි කරන්න බැරි වුණේ? ඒ කරන්න බැරි වුණේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර තිබිච්ච මේ විරසකය නිසා. හැබැයි අපේ මුළු ඉතිහාසයම මේ ඒක තමයි විසඳුමකට ආසන්නව තත්වයට පැමිණිච්ච ප්‍රයත්නය. ඉතින් ඒක කරගන්න බැරි වුණා. අවසානයේ ඒකට ගිනි තිබ්බනේ පාර්ලිමේන්තුවේ. ඒකට උඹකට ගිනි තිබ්බා. ඒ දැන් මම අත්දැකීමේ එකම වතාව තමයි ගිනි මේ ඒක පාර්ලිමේන්තුවේ සභාගාරය තුළ. ඉතින් ඒකෙන් පේන්න බෑ කොච්චර ආවේගශීලීද කියලා නේ. මේවා සම්බන්ධයෙන් මනස පාවිච්චි කරලා තර්කානුකූලව නෙවෙයි හැඟීම් තීරණ ගැනීමේ සංස්කෘතියකට අපි මේ ලං වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඒක කරන්න බැරි වුණා. ඉතින් කවන්නේ දැන් ඉතින් ඒවා ඉතිහාසයේ ඒවා වෙච්ච දේවල් දැන් වර්තමාන තත්ත්වය ගැන හිතමු. ඒවා ගැන කනගාටු වෙලා දැන් කරන්න දෙයක් නැහැ. ඒවා අතීතයට සීමා කරලා අපි ඉදිරියට යමු. ඉදිරියට යෑම සඳහා ඉතල පටන් ගමු.
දැන් මේ සම්බන්ධයෙන් සංශෝධන කරනවා නම් තීරණ ගන්නවා නම් මහජන නියෝජිතයන් ඉන්න ඕනේ. නේ? නැත්නම් වෙන කාටද සදාචාරාත්මක අයිතියක් තියෙන්නේ? ඉතින් රට පුරාම උතුරු නැගෙනහිර පළාත්වල පමණක් නෙවෙයි අපේ ජනතාවට අපි අයිතිය ලබා දෙමු. පළාත් සභා මැතිවරණයක් තියලා ඒ පළාත් සභාවලට නියෝජිතයන් පත් කරගන්න. එතනින් අපි ආරම්භ කරමු මේ වැඩ.